ඉතින් සාදරයෙන් පිළිගන්නවා SL Plus YouTube channel එක වෙතට ඔයාව. මේ two stroke triple එකේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි එකෙන් අපි බැලුවේ counter wheel එක කොහොමද අපි නිසියාකාරව ගාගන්නේ, sprint දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ counter wheel එකට සමහරු නත්තල් ගහ කියලාත් කියනවා. ඉතින් මේකේ හරියට ගස්සන්න, ඒ කියන්නේ කඳුව දිනකොට එහෙම ගස්ස වගේ අදිනවා නම් ඒකේ counter wheel එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි counter wheel එකක් පාවිච්චි කරන්නේ හදිසියේ එක පාට ජ එකක් වැට්ටොත් එහෙම ඒක ඒ දාන වැටෙන ජියර් එක එන්ජින් එකේ වීල් සෙට් කාලය යන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ ඒ වගේ අවස්ථාවකදී තමයි මේ කවුන්ටර් වීල් එක අපි හුඟක් පාවිච්චි කරන්නේ. ඉතින් කවුන්ටර් වීල් එකේ එහෙම නැත්නම් නත්තල් ගහේ මේ උඩ තියෙන පොඩි කූරු වගේ. ඒ කියන්නේ මේ කූරු ටික ඇවිල්ලා තියෙන්නේ රේසරයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ කූරු 21ක් තියෙනවා. අපි ඉස්සෙල්ලම කූරු ඒ 21 ගණන් කරලා අරගන්න ඕනේ. සමහර වෙලාවට පැකට් වල එකක් හෝ දෙකක් එනවා කූරු වැඩිපුර. ඉතින් ඒ කූරු ටික ගණන් කරලා අරගෙන ග්‍රීස් ටිකක් ගාලා මේ වගේ ඒ කූරු ටික අලෝගෙන ඉන්න ඕන. මම නම් ඉස්සෙල්ලාම අලෝගෙන හිටියා. සමහරව මේ හවුසින් එක ඇතුළටත් දාලා කූරු 21 ගහ ගන්නවා. ඉතින් මට ලේසි හින්දා මං එළිය තියාගෙන අලෝගෙන අරගත්තා. අරගෙන තමයි ගාගත්තේ. දැන් ගහුවට පස්සේ එහා පැත්තේ තියෙන පුංචි ලොක් එකක් දාන්න. ලොක් එක සහ නට් එකක්. ඉතින් ඒ ලොක් එක දානකොට මතක ඇතුවම කියන්න ඕනේ ඒ ලොක් එක දාන්න ඉස්සෙල්ලා ඒ ඇනේ වටේට අප්ලෝඩ් ගම් ටිකක් දාන්න. එහෙම නොවුනොත් එතනින් ඔයිල් ලීක් වෙනවා ටිකක් කල් යද්දි. නැත්නම් ඊට පස්සේ ඔයිල් ලීක් වෙන්නේ කොහින්ද කියලා හොයාගන්න බැරි වෙනවා. මෙන්න මෙතන ඒ ලොක් එකේ එක පැත්තක් තියෙනවා ඒ කවුන්ටර් වීල් එකේ ෂාෆ්ට් එකට බහින කී එකක් වගේ. ඒ පැත්ත දාලා ඊට පස්සේ එක පැත්තක් තියෙනවා හවුසින් පළුවට ලොක් වෙන්න. අනිත් පැත්ත තියෙනවා අපි දැන් ඔය තද කරන නට් එක ලොක් කරගන්න. ඒක ලොක් නොවුනොත් එහෙම ඊට පස්සේ කැරකෙනවා. ඒ කැරකෙන්නේ නැති වෙන්න තමයි ලොක් එක දාලා අපි නට් එක තද කරලා ඊට පස්සේ ආපහු ඒ කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල නවන්නේ. ලොක් එකේ කෑල්ල නවා ගන්න. මේකේ ලොක් එක දානකොට ක්ලච් එක පැත්තට වෙන දාන්න එපා. ක්ලච් එක පැත්තට නොදා අනිත් පැත්තට වෙන දාගන්න. එහෙම වුණොත් එහෙම ඒ ලොක් එක කපන්න ඕන. ඊට පස්සේ ක්ලච් එක දාගන්න ගියාට පස්සේ දැන් තද කරලා ඉවරයි. අපි ඊට පස්සේ ප්ලැටිනියක් අරගෙන ඒ ලොක් එක නවා ගන්න ඕනේ. පළවෙනිම දාන පොඩි වීල් එක දාන්න ඕනේ ෆ්ලැට් පැත්ත යටට, කට්ටේ පැත්ත උඩට. ඊට පස්සේ ඉතුරු වීල් දෙකේ පුංචි ඩොට් එකක් තියෙනවා. ඒ ඩොට් එක උඩි පැත්තට තමයි ඉතුරු වීල් දෙකේම දාන්න ඕනේ. ඊට පස්සේ උඩම වීල් එක දාගන්න ඕනේ ෆ්ලැට් පැත්ත උඩට, කට්ටේ පැත්ත යටට හිටින්න. මොකද ඒකේ ඔෂර් එකක් දාන්න තියෙනවා, බ්ලොක් එකක්. දැන් අපි මේන් ෂාෆ්ට් එක ගන්න හදන්නේ. මේන් ෂාෆ්ට් එක ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ග්‍රීස් ටිකක් ගා ගන්න ඕනේ. මොකද නැත්තම් අර එහා පැත්තේ තියෙන මේ ඔයිල් සීල් එකේ ඇතුළේ කෑල්ල මේ පයින් නැති වෙන්න අපි ග්‍රීස් ටිකක් දාගෙන ඊට පස්සේ ඕකේ පොඩි කට්ට කෑල්ලක් තියෙනවා. ඒ කට්ටේ හරවගෙන ඕනේ බස්සන්න. නැත්තම් නත්තල් ගහේ කවුන්ටර් වීල් එකේ වැදීගෙන තමයි යන්නේ. එහෙමනොත් ඒක බහින්න නැතුව යනවා. නැත්තම් වීල් එක කල්ල යනවා. ඒක නිසා මේක ගහනකොට අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනේ කුරුසේ හොඳයිද කියලා. කුරුසේ නෝ ට්‍රිපෝඩ් කුරුස, පයිපෝඩ් කුරුසේ නෝ. ඉතින් ට්‍රිපෝඩ් කුරුසෙට පයිපෝඩ් කුරුසේ දාන්න බෑ. එහෙම වුණොත් එහෙම හෝල් ටැග් එක දාගන්න ඕනේ අපිට. සමහරු ඉතින් ට්‍රිපෝඩ් කුරුසේ හොයන්න බෑ කියලා පයිපෝඩ් කුරුස දානවා. ඊට පස්සේ කල් යනවා. ඒ හෝල් ටැග් එක මාරු කරගන්න ඕනේ. නැත්නම් ඒක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් තියෙනවා අපිට සර්කිට් ලොක් එකක් දාන්න. ඒ සර්කිට් ලොක් එක දාලා ඊට පස්සේ අපි මෙන්න මේ සීල් එක ගහ ගන්න ඕනේ. මේ සීල් එක ගැහුවේ නැතුනොත් එහෙම ඔයිල් සීල් එක ගැහුවේ නැතුනොත් එහෙම ඒක හරියට වැදුන්නේ නැතුනොත් ඊට පස්සේ ගියර් ඔයිල් එක බයිනවා ඩිෆලන්සර් ඔයිල් වලට. ඊට පස්සේ ගියර් එකේ ඔයිල් නැති වෙනවා. ඒක නිසා මේකේ හොඳට වටේ ගම් ගාලා ගහ ගන්න. ඊට පස්සේ උඩිනුත් තව ගම් පොඩ්ඩක් ගා ගන්න. නැත්තම් එහෙම මේකේ ඔයිල් බහින්න ඉඩ තියෙනවා. ඉතින් මම මේකේ ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ ලෙසන්ස් එකකින් අපි ඩිෆලන්සර් පැත්ත කොහොමද හදාගන්නේ කියලා මම කියලා දෙන්නම්. එහෙනම් රැඳී සිටින්න.